සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපේ Skillshop web application එකේ අපේ home page එක කොහොමද හදාගත්තේ කියලා. ඉතින් අපි අපේ කලින් වීඩියෝස් වලදී අපේ sign up part එක sign in process එක කොහොමද කරගන්නේ කියලා කතා කරා. ඉතින් අපි මේකෙන් sign in වුණාට පස්සේ අපි කෙලින්ම අපිව navigate වෙන්න අපේ home page එකට. ඉතින් මෙහෙම තමයි අපි අපේ home page එකේ design එක හදාගන්න තියෙන්නේ. ඉතින් අද අපි බලමු කොහොමද මේ design එක හදාගන්නේ කියලා. ඉතින් ඊට කලින් අපි බලමු කොහොමද මේ design එක හැදිලා තියෙන්නේ කියලා. ඉතින් එකටම අපේ නැව් බා එකක් දාගෙන ඒකේ අපේ ස්කිල් ෂොප් කියලා අපේ ලෝගෝ එක හදාගෙන තිනවා. ඊට පස්සේ අපි අපේ සර්ච් බා එකක් දාලා ඒකට සර්ච් අයිකන් එකක් දීලා ඊට පස්සේ අපේ නොටිෆිකේෂන් එන්න ඕන නොටිෆිකේෂන් අයිකන් එකකුත් හදාගෙන ඒ අයිකන් එක ගාවට අපේ කර්සර් එක ගෙනපුවාම ඒක නිකන් ඩ්‍රොප් ඩවුන් එකක් වගේ ඇවිල්ලා අපිට new message from කියලා අපේ එවන්න ඕන. ඒ කියන්නේ අපේ සෙලර්ගෙන් අපි බයර් කෙනෙක් නම් අපේ සෙලර්ගෙන් සහ අපි සෙලර් කෙනෙක් නම් අපේ බයර්ගෙන් එන්න ඕන විදිහේ මැසේජ් ටික සහ orders කීයක් complete කියලා පෙන්නනවා. සහ අපිට මෙතනින් අපේ message button එක click කරලා අපි එහෙම page එකට navigate වෙනවා. සහ අපි මෙතන අපේ profile එක හදාගෙන තියෙනවා. ඉතින් තාම අපි අපේ database එකේ profile එකක් දාගෙන නැති හින්දා මෙතන අපේ profile picture update වෙන්නේ නැහැ. ඉතින් ඒක දාගත්තොත් අපේ මේ profile picture update වෙන විදිහට තමයි අපි මේක හදලා තියෙන්නේ. සහ ඊට පස්සේ අපි අපේ මෙතන අපේ සෙලර්ගේ හෝ බයර්ගේ නම සහ එයාගේ එයා සෙලර් කෙනෙක්ද එහෙම නැත්නම් බයර් කෙනෙක්ද කියලා අපේ ප්‍රොෆයිල් එකේ පෙන්වන්න ඕන විදිය දීලා තියෙනවා. ඊට පස්සේ අපි සෙක්ෂන් එකක් හදාගෙන මේ අපේ හීරෝ සෙක්ෂන් එක හදාගෙන ඒකේ learn and earn skill today කියලා ටෙක්ස්ට් එකක් දාගෙන ඊට යටින් connect with expert skill sellers and buyers in our thriving community කියලා දීලා අපි අපේ search bar එකක් යටින් දාගෙන search button එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි go to dashboard සහ create skills කියලා buttons දෙකක් හදාගෙන ඊට පස්සේ ඊට එහා පැත්තේ තව div එකක් දාලා field එකක් හදාගෙන අපි ඒකේ expert instructor ready to teach සහ grow your skill or business කියලා secure transactions කියලා අපි ටෙක්ස්ට් එකක් දීගෙන තියෙනවා. ඉතින් අපි මෙතන දාගෙන තියෙන්නේ දැනට නම් emojis වගේක්. ඉතින් ඔයාලට මෙතන ඕනනම් image tag එකක් දීලා එතන images ඕනනම් use කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි මෙතන featured skill කියලා අපේ cursor එක හදාගෙන තියෙනවා. ඉතින් මෙතන අපේ ඇත්තම කිව්වොත් cursor එකේ මම තාම images ටික add කරගෙන නැති හින්දා cards ටික පේන්නේ නැහැ. ඉතින් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකදී ඉස්සරහට මේක පේන්න ඕන, ඒ කියන්නේ cursor වීඩියෝ එක හදන්න ඕන අවස්ථාවේදී මම ඔයාලට මේක පේන විදිහට හදලා පෙන්නන්න. ඊට පස්සේ අපි ඊළඟ section එකේදී explore categories කියලා section එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලට පේනවා අපි මෙතන cursor එක ගෙනාවුවාම අපේ මේක හොව වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් design, development, mobile, education, video, business කියලා ඒ වගේ. ඊට පස්සේ අපි මෙතන what our user says කියලා අපේ users ලා කියන අපේ feedback එක මෙතෙන්ට update වෙන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඉතින් තාම අපි අපේ users ලා දීලා තියෙන feedbacks මෙතෙන්ට තාම update කරලා නැහැ. ඉතින් අපි ඒකත් update කරන්න බලාපොරොත්තු වෙනවා. සහ ඊට පස්සේ අපේ මෙතන active user count එක, skill listed සහ satisfaction rate එකත් transaction value එකක් දාගෙන තියෙනවා. ඉතින් මෙතන දැනට active users ලා දෙන්නෙක් ඉන්නවා කියලා පෙන්නනවා. ඉතින් මේකද මම හදාගෙන තියෙන database එකෙන් update වෙන විදිහට. ඉතින් මම මේක ඔයාලට ඉස්සරහට කතා කරන්න ඉස්සරහ වීඩියෝ එකේදී කොහොමද database එකෙන් update වෙන විදිහට හදාගන්න කියලා. ඊට පස්සේ අපි අපේ how it work කියලා section එකක් හදාගෙන දෙනවා. ඉතින් ඒකෙත් කියලා තියෙන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකටම අපි create account, ඊට පස්සේ browse or list, connect and learn, ඊට පස්සේ grow and earn කියලා හතරක් දීලා හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ඊළඟ section එකේ හදාගෙන තියෙනවා ready to start your journey කියලා. අපි buttons දෙකක් දීලා තියෙනවා go to dashboard සහ create new skills කියලා. ඊට පස්සේ අපි අන්තිමට අපේ footer එක හදාගෙන තියෙනවා. ඉතින් අපි මේ footer එක කොටස් හතරකට බෙදලා ඊට පස්සේ තමයි හදාගෙන තියෙන්නේ. සහ අන්තිමට අපේ copyright text එක දීගෙන තියෙනවා. ඉතින් අපි බලමු අපි කොහොමද මේක code part එකේදී කරගත්තේ කියලා. ඉතින් ඔයාලට අපි එකටම අපේ header part එක ගැන කතා කරගමු. ඉතින් අපි header part එකේදී එකටම මෙතන session එකක් start කරලා තියෙනවා. ඊට පස්සේ අපේ DB එක මේකට add කරගෙන තියෙනවා. ඉතින් මේ part එක ගැන මම ඉස්සරහට කතා කරන්න ඉස්සරහ වීඩියෝ එකකදී. ඊට පස්සේ අපි අපේ HTML doctype HTML tag එක දීලා අපේ HTML tag එක දාන එක head එක ඇතුලේ අපි අපේ meta tags ටික use කරලා ඊට පස්සේ title එකක් දීලා දෙනවා Skillshop buy and sell කියලා, buy and sell skills කියලා. ඊට පස්සේ අපි මේකට අපේ CSS file එකත් අපේ tailwind CSS වල CDN file එකත් සහ අපේ logo එකට අවශ්‍ය image icon එකත් link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි body එකට class එකක් දීලා තියෙනවා bg white කියලා. ඊට පස්සේ අපි navigation bar එක එහෙමත් නැත්නම් nav bar එක හදාගෙන තියෙනවා. ඉතින් අපි මේකේ special මේ nav කියන
එක දීලා තමයි අපි මේක පටන් ගන්න. නැත්නම් සාමාන්‍ය ඩිව් එකක් අපිට ඩිව් එකක් හදාලත් මේක කරන්න පුළුවන් වෙනකොට සාමාන්‍යයෙන් හරියට කරද්දී ඉතින් නැව් බායකට අපි ඒකට අවශ්‍ය ඒක දෙන්න ඕන නැව් කියලා දීලා තමයි මේක පටන් අරන් තියෙන්නේ. ඊට පස්සේ අපි ක්ලාස් එකක් දීලා ස්ටිකි টොප් කියලා දීලා තිනවා. මොකද අපි මේක ස්ක්‍රෝල් කරගෙන යන්න අපේ නැව් බායක උඩ නිකන් ඇලිලා තියනවා වගේ පේන්න ඕන හින්දා තමයි ඒක දීලා තියෙන්නේ ක්ලාස් එක. ඊට පස්සේ අපි C50 BG white border B border grey 100 සහ shadow small එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි තව div එකක් දාගෙන ඒක class එකක් දීලා අපි ඒකේ max w 7xl සහ max mx එක auto px එක 4 සහ small px 6 L large වලදී px එක 8 py එක 3 සහ flex justify between item center කියලා දීලා gap එක 6 කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට අපේ logo එක add කරගෙන තියෙනවා අපේ skill shop කියලා anchor tag එකක් ඇතුලේ. ඉතින් මෙතන අපි home.php කියලා දීලා දෙන්න. අපි මොන page එකේ ඉඳලා අපේ logo එක click කරත් අපි home page එකට ආයෙ navigate වෙන්න ඕන හින්දා. ඊට පස්සේ අපි අපේ search bar එක හදාගෙන තියෙනවා div එකක් දීලා ඒක class එකේ hidden සහ md flex1 max wlg කියලා දීලා අපි ඊට පස්සේ div එකක් දීලා ඒකේ class එක relative සහ w full කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේකට input field එකක් දීලා ඒකේ type එක text සහ placeholder එක search skill instructor කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි w full px එක 4 py එක 2.5 bg gray 50 border gray 200 rounded large සහ focus outline none කරලා ඒකේ thickness එක ring 2 කියලාත් ඒකේ border එක transparent කරලා ඒකේ text එක small සහ gray 900 කරලා placeholder එකේ gray 500 සහ transition all කියලා class එකක් දීලා තියෙනවා. ඊට පස්සේ අපි මේ icon එක add කරගන්න අපි button එකක් හදාගෙන ඒකට class absolute right 3 top half සහ මෙන්න මේ classes ටික දීගෙන තියෙනවා. ඊට පස්සේ අපි right section එක හදාගෙන තියෙනවා. ඉතින් ඒක කරගෙන තියෙන්නේ අපි div එකක් හදාගෙන ඒකේ flex gap 1 ඊට පස්සේ small gap 2 එකක් සහ item center කියලා දීලා ඊට පස්සේ අපි අපේ notification bar එක හදාගෙන තියෙනවා. ඉතින් අපි මේක ඊට කලින් බලලා තියෙනවා PHP tag එකක් දාගෙන අපේ මේක login ද කියලා user. ඊට පස්සේ අපි මේක notification bar එක හදාගෙන අපේ notification icon එක සහ ඒක දෙක ඔබද්දී යටට හොව වෙන්න ඕන part එක හදාගෙන දෙන්නේ මෙතනින්. ඉතින් අපි මේකේ div එකක් දීලා ඒකේ class එක relative group hidden small block කියලා දීලා ඉතින් button එකක් දාගෙන ඒකේ class එක relative p2 text gray 600 hove එකක් දීලා තියෙනවා text blue 600 ආයි background එක blue 50 වෙනකන් rounded large සහ transition color එක වෙන්න ඕන duration එක 200 කියලා දීලා අපේ මෙන්න මේ emoji එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපේ span එකක් දීලා අපි ඒක ඇතුලේ දීලා තියෙනවා absolute top 1 right 1 w1 h1 සහ bg red 500 rounded full animate pulse කියන classes ටික. ඊට පස්සේ අපි තව div එකක් දීලා ඒකට මේ අදාළ classes ටික දීලා ඊට පස්සේ div එකක් ඇතුලේ paragraph tag එකක් දාලා ඒකේ notification කියන text එක දීලා තියෙනවා. සහ අපි තව වෙනම div එකක් හදලා ඒක max h80 overflow y auto කියලා දීලා ඒක ඇතුලේ තව small divs දෙකක් හදලා ඒක ඇතුලේ paragraph tags විදියට අපේ new message from සහන් සහ just now කියන text එකක් දීලා මේ classes ටික apply කරන් තියෙනවා. සහ ඊළඟ div එකේදී order complete 2 hours ago කියලා දාලා අපේ මේ classes ටික apply කරන් තියෙනවා. ඉතින් අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේක අපේ database එකෙන් එන notifications අනුව update කරන්න. ඊට පස්සේ අපේ message ටික හදාගන්න තමයි මේ part අපේ message part icon එකට අදාළ part එක තමයි මෙතනින් කරලා තියෙන්නේ. ඉතින් අපි එකටම බලලා තියෙනවා මේකේ PHP script එකක් දාලා echo කරන්න කියලා user ගේ role එක buyer ද කියලා. එහෙනම් එයාට buyer ගේ dashboard එක සහ seller ගේ dashboard මේ message ටික මෙතන පෙන්වන්න කියලා සහ අපි class එකක් දාලා මේ classes ටික දීලා තියෙනවා. ඊට පස්සේ අපි span එකක් ඇතුලේ ඒක absolute top 1 right 1 w2 h2 bg blue 500 සහ rounded full animated pulse කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි අපේ කාට් එක සහ විච් ලිස්ට් එක හදාගෙන තියෙනවා. ඒ කියන්නේ ඒක එයා බය කෙනෙක් නම් ඉතින් අපි මෙතන එකටම බලනවා PHP script එකක් ඇතුලේ දාගෙන අපේ user ගේ role එක බයද කියලා. එහෙමනම් අපිට මේ ටික පෙන්වන්න කියලා දාලා තියෙනවා. ඉතින් මෙතනත් අපි anchor tag එකක් දාලා ඒකේ href එකට දීලා තියෙන්නේ buyer dashboard.php කියන ෆයිල් එක.
ඊට පස්සේ අපි මේ ක්ලාසස් ටික ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් අපි මෙතන නම් දාගෙන තියන්නේ මෙතන ඉමෝජි එකක්. ඊට පස්සේ අපි ස්පෑන් එකක් දීලා ස්පෑන් එක ඇතුලේ 2 කියලා දාගෙන තියෙනවා. දැනට අපි database එකෙන් අප්ඩේට් කරන්න නැතුව දැනට manual තමයි මේ ටික අප්ඩේට් කරලා තියෙන්නේ. ඉතින් ඒකටත් මේ ක්ලාසස් ටික දීලා තියෙනවා. absolute top 1 right 1 text access ඉතින් BG blue 600 text white W5 H5 rounded full flex item center සහ justify center font bold සහ text access කියලා. ඉතින් ඊට පස්සේ අපි තව anchor tag එකක් දාගෙන අපිට අවශ්‍ය මේ heart emoji එක ඒ කියන්නේ wish list එකකට දාන ඒ emoji එක දීලා මේ classes ටික add කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි අපි අපේ profile drop down එක හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතනත් අපි ඒකටම div එකක් දීලා ඒකට class කියලා දීලා අපි මේ classes ටික add කරගෙන ඊට පස්සේ අපි button එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේ button එක ඇතුලේ අපි image tag එකක් දීලා ඒකට අපි src එක විදිහට ගහන assets කියන folder එකේ image file එකේ avatar.png එක දාන්න කියලා. ඉතින් මේක අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා database එකෙන් user ට අදාළ එයාගේ profile එක update කරන්න. ඊට පස්සේ අපි මෙතන paragraph tag දෙකක් ඇතුලේ PHP script PHP tag දෙකක් open කරලා ඒකෙන් echo කරලා තියෙනවා user ගේ name එක සහ user ගේ role එක. ඉතින් මෙතන ඒ user අදාළ name එක එයාගේ database එකෙන් එනවා සහ එයා seller කෙනෙක්ද buyer කෙනෙක්ද කියලා අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේකට අදාළ drop down menu එක හදලා තියෙන්නේ. ඊට පස්සේ එතනත් පේනවා වල div එකක් දීලා ඒකේ id එක profile drop down කියලා දීලා class එකක් දීලා අපි ඒක ඇතුලේ මෙන්න මේ අදාළ classes ටික add කරගෙන තියෙනවා සහ style කියන එක ඇතුලේ අපිට මෙන්න මේ classes ටික add කරගෙන තියෙනවා display එක none දෙන්න කියලා. ඊට පස්සේ තව div එකක් දීලා ඒකේ class එක p4 border b border gray 100 කියලා දීලා අපි paragraph tag එකක් දීලා ඒකේ php tag එකක් ඇතුලේ අපි කියනවා echo කරන්න කියලා user ගේ name එක සහ ඒකේ user ගේ role එක. ඊට පස්සේ අපි තව div එකක් දාලා ඒකේ class එක py2 කියලා දීලා ඒකේ anchor tag එකක් ඇතුලේ අපි href එක විදියට දීලා අපි මෙතන user ගේ role එක buyer නම් අපිට මේ දේවල් ටික පෙන්වන්න කියලා දීලා තියෙනවා. ඉතින් මෙතන අපි ඊට පස්සේ තව anchor tag දෙකක් use කරලා අපේ my profile සහ sign out කියලා දීලා තියෙනවා. ඊට පස්සේ එහෙමත් නැත්නම් ඒ කියන්නේ user කෙනෙක් sign in වෙලා ඉන්නවනම් මේ ටික සහ එහෙම නැත්නම් ඒ user sign in වෙන්න සහ join වෙන්න කියලා මේ ටික පෙන්වන්න කියලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි අපි header එක හදාගන්නේ. ඉතින් ඊට පස්සේ බලමු අපි footer එක කොහොමද හදාගත්තේ කියලා. ඉතින් footer එක හදාගන්නත් අපි කලින් nav bar එක හදාගන්න nav කියලා tag එක දුන්නා වගේ. ඉතින් footer එක හදාගන්න අපිට footer කියන tag එක තමයි දෙන්නේ. ඉතින් අපිට මේක div කියලා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි අපි මේ footer කියන tag එක දාලා එක පටන් ගන්නෙ. ඊට පස්සේ අපි ඒකට class එකක් දීලා bg gray 900 text gray 400 සහ py12 කියලා දීලා අපි div එකක් දාලා class එක max w7xl max auto mx auto px එක padding x එක 4 දීලා සහ ඒක small එකේදී px එක 6 සහ large එකේදී px එක 8 කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි div එකක් දීලා ඒකේ class එකක් දාගෙන ඒකට grid calls 2 කියලා සහ ඒකේ medium එකේදී grid calls 4 columns 4ක් සහ ඒකේ gap එක 8ක් margin bottom එක 8 කියලා දෙන්න කියලා තියෙනවා. ඉතින් අපි තව div එකක් දාලා ඒක h3 tag එකක් ඇතුලේ skill shop කියලා දීලා අපි ඒක text white font bold margin bottom 4 කියලා දීලා තියෙනවා. ඉතින් අපි මෙතන divs 4ක් දීලා තියෙනවා. මොකද අපි ඔයාලා දැක්කා මෙතන අපේ footer එක හදාගද්දි අපේ footer එක හදාගෙන තියෙන්නේ කෑලි 4කට. එහෙම නැත්නම් divs 4කට. ඒක හින්දා තමයි අපි divs 4ක් දීලා ඒ divs 4 මේ විදියට about us blog career සහ ඊළඟ div එකේ learn කියලා අපි h3 tag එකක් දීලා ඊට පස්සේ අපේ link tag ඇතුලේ browse skills categories best sellers කියලා ඊට පස්සේ tech කියන එකට අදාළව become seller teaching center policies කියලා සහ අන්තිමට supports කියන පැත්තේ help center contact us privacy and policy ඒ ටික දීලා තියෙනවා. ඉතින් දැනට මෙතන අපි තාම href ටික add කරගෙන නැහැ. අපි කොහෙන්ද මෙතනට අපි navigate කරන්න ඕන මේ ටික එබුවාම කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද අපේ home.php එක හදාගත්තේ කියලා. ඉතින් ඇත්තටම අපි header.php සහ footer.php කියලා වෙනම files දෙකක් හදාගත්තේ. අපි pages හදන්න අපිට අපේ header එකයි footer එකයි අනිවාර්යෙන් add කරන්න ඕනේ. ඉතින් අපිට ඒ කියන්නේ header එක සහ footer එක again and again හැම page එකෙම code කරන එක කරදරයි. ඒකින්ද තමයි ඉතින් ඒක වෙනම page දෙකක හදාගෙන ඉතින් මෙතන ඔයාලට පේනවා include header.php කියලා මේ code එකට ඒක apply කරගන්නවා. සහ යටම PHP tag එකකට include කියලා footer.php කියලා footer එක add කරගන්නවා.
ඉතින් ඔයාලට මේ කෝඩ් එක ගැන මම ඉස්සරහ වීඩියෝ එකේදී එක්ස්ප්ලেইন කරන්නම්. දැනට අපි ඩිසයින් එක කරගත්තේ කොහොමද කියලා බලමු. ඉතින් අපි හීරෝ සෙක්ෂන් එක හදාගෙන තියෙන්නේ මෙහෙමයි. අපි සෙක්ෂන් කියලා ටැග් එකක් දීලා ඒකේ ක්ලාස් එකක් දීලා ඒකට මෙන්න මේ අදාළ ක්ලාසස් ටික ඇඩ් කරගෙන තියෙනවා. සහ ඊළඟ div එක දීලා ඒකට මේ අදාළ ක්ලාසස් ටික ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ තව div එකක් හදාගෙන අපි ඒකට ක්ලාස් එක grid medium එකේදී grid calls දෙකක් සහ gap එක 8ක් ගන්නත් item එක center කරන්නත් කියලා තියෙනවා. ඊට පස්සේ අපි h1 tag එකක් ඇතුලේ learn and earn skill today කියලා දීලා තියෙනවා. සහ paragraph tag එකක් ඇතුලේ connect with expert skill sellers and buyers in our thriving community කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකේ classes දෙකක් ඇතුලේ මෙන්න මේ අදාළ classes ටික දීලා තියෙනවා. class tag එක ඇතුලේ. ඊට පස්සේ අපි මෙතන search bar එක හදාගෙන තියෙනවා div එකක් දීලා. ඒකට input එක දීලා තියෙනවා type එක text සහ placeholder එක what skills are you looking for කියලා. ඊට පස්සේ මේ classes ටික දීලා තියෙනවා. ඊට පස්සේ button එකක් හදාගෙන තියෙනවා අපේ search button එකට අදාළව සහ ඒකට අදාළ මේ classes ටික දීලා තියෙනවා. ඊට පස්සේ අපි තව div එකක් දාලා ඒකේ class එක flex gap for flex call සහ medium flex row කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි PHP script එකක් ඇතුලේ session එකකට බලලා තියෙනවා අපේ user ගේ mail එක තියෙනවද නැද්ද කියලා. ඊට පස්සේ අපි බලනවා අපේ user ගේ role එක buyer ද එහෙමත් නැත්නම් seller ද කියලා. ඉතින් අපි කියනවා buyer නම් මේ අදාළ දේවල් ටික පෙන්වන්න කියලා. ඒ කියන්නේ go to the dashboard සහ browse skills කියලා තියෙන anchor tag දෙකේ අදාළ දේවල් සහ එයා seller කෙනෙක් නම් go to the dashboard සහ create skills කියලා තියෙන දේවල් ටික පෙන්වන්න කියලා. එහෙමත් නැත්නම් ඒ කියන්නේ buyer කෙනෙක්වත් seller කෙනෙක්වත් නෙවෙයි නම් ඒ කියන්නේ sign in වෙලා නැත්තම් අපි කියනවා get started සහ learn more කියන එක පෙන්වන්න කියලා. ඉතින් අපි ඊට පස්සේ div 2 එකේදී හදාගෙන තියෙනවා තව div එකක් දාලා අපි ඒකට class එක දෙලා දෙනවා hidden සහ md block කියලා. ඊට පස්සේ තව div එකක් දාලා ඒකේ class එක bg white, bg opacity 10, rounded xl, p8 සහ backdrop එක blur small කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපි තව div එකක් ඇතුලේ class එක space y4 කියලා දීලා අපි div එකක් හදාගෙන අපි ඒක දීලා තියෙනවා expert instructor ready to teach කියලා. අපි මේ විදිහට තව div තුනක් හදාගෙන මේ විදිහට grow your skills or business skills සහ secure transactions කියලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට පේන්න ඇති මේක තමයි අපි මේ උඩම hero section එකේ මෙන්න මෙතන හදාගත්තේ. ඉතින් ඊට පස්සේ අපේ හදාගෙන තියෙන අපේ cursor එක. ඉතින් cursor එක ගැන මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම් කොහොමද ඒක හදාගත්තේ කියලා. ඉතින් ඊට පස්සේ අපි මෙතන අපේ category section එක හදාගෙන තියෙනවා. ඉතින් මේකෙත් section tag එකක් දීලා ඒකට id එක categories සහ class එක bg grade 50 y16 medium එකේදී py24 කියලා සහ තව div එකක් හදාලා ඒකේ class එක max w7 excel සහ mx auto px4 small එකේදී px6 සහ large එකේදී px8 කියලා ගන්නත් h2 tag එකක් ඇතුලේ explore categories කියලා මෙන්න මේ classes ටිකත් add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි div එකක් දීලා grid calls දෙකක් සහ medium එකේදී grid calls 3කුත් large එකේදී grid calls 6කුත් gap එක 4 වෙන විදිහට ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපි anchor tag එකක් දීලා ඒක ඇතුලේ class මේ classes ටික දීලා අපි මේකේ text එකක් paragraph tag එකක් ඇතුලේ text එකක් දාගෙන තියෙනවා design කියලා. ඉතින් මේ විදිහටම අපි හදාගෙන තියෙන. ඉතින් ඔයාලට පේනවා මේ div එක ඇතුලේ අපි hover කරන්නේ scale එක වැඩි වෙන්න 110 වෙනකන් transaction transform කියලා දීලා තියෙනවා. ඉතින් මෙතනදී තමයි අපි අර cursor එක තිබ්බහම මේක නිකන් hover වෙලා වගේ paint effect එක වැඩ කරන්නේ. ඉතින් මේ විදිහටම අපි අපේ අර කලින් පෙන්නපු development, mobile, education කියන ඒ ඉතුරු දේවල් ටිකත් ඒ විදිහටම තමයි code කරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන පෙන්නනවා testimonial section කියලා කැලලා. ඉතින් මේක මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්නම්. මෙතන ඇත්තටම මේ පාර්ට් එක මම ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න. මෙතන කරන්න මෙතන අපි පෙන්වන්නේ අපේ users ලගේ දෙන feedbacks තමයි. ඉතින් මෙතනට අපි add කරන්නේ. මේක අපි manual add කරන්න පුළුවන්. දැනට අපි එහෙම කරලා නැහැ. මේක database එකෙන් ගන්න ඕන විදිහට තමයි අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ part එක මම explain කරන්නම් ඉස්සරහට. ඊට පස්සේ අපි මෙතන stats section එක හදාගෙන තියෙනවා. ඉතින් stats section එකේදී මෙතන අපිට පේන section කියලා tag එකක් දාලා class එක දීලා මේ classes ටික add කරන් සහ තව div tag එකක් ඇතුලේ class කියලා දෙලා මේ classes ටික සහ තව div එකක් ඇතුලේ මේ classes ටික add කරගෙන තියෙනවා. ඉතින් අන්තිමට අපි divs හතරක් හදාගෙන ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මේ part එක හදාගෙන තියෙනවා. ඉතින් මම කලින් ඔයාලට පැහැදිලි කරා මේක අපි manual add කරන්නේ නැතුව database එකෙන් update වෙන්න ඕන විදිහට තමයි හදලා තියෙන්නේ කියලා. ඉතින් ඒ part එක මම ඉස්සරහට පැහැදිලි කරන්න. ඉතින් ඔයාලට පේනවා div එකක් දාලා ඒක class කියලා දීලා අපි මේ classes ටික සහ ඊළඟ div එක ඇතුලේ මේ ටික දීලා ඉතින් මේකම එකම විදිහට අපි active user සහ skill listed
satisfaction rate එක සහ transaction value එක විදියට එකම විදියට මේ ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ how it work කියන part එක හදාගෙන තියෙනවා. ඉතින් මේකත් හදාගෙන තියෙන section එකක් දීලා ඒකට මේ classes ටික add කරන් සහ h2 tag එකක් ඇතුලේ how it work කියලා දීලා ඒකට මේ classes ටිකත් add කරගෙන අපි div එකක් දීලා දෙනවා class grid columns grid calls 1 medium එකේදී grid calls 4 සහ gap එක 6 කියලා ගන්න කියලා. ඊට පස්සේ අපි div එකක් දීලා class එක text center group කියලා දීලා ඒක ඇතුලේ අපි h3 tag එකක් ඇතුලේ create account සහ sign up as a buyer or seller in a minutes කියලා paragraph tag එකක් ඇතුලේ දීලා තියෙනවා. ඊට පස්සේ අපි තව h3 එකක් ඇතුලේ browse or list කියලා paragraph tag එකක් ඇතුලේ explore skills or create your own content කියලා සහ ඊළඟ div එකේදී අපි අපේ connect and learn කියන h3 tag එකක් ඇතුලේ paragraph tag එක ඇතුලේ interact with instructor and community කියලා දීලා තියෙනවා. සහ ඊළඟ div එකේදී අපි grow and earn සහ build skill or passive income stream කියන එක paragraph tag එකක් ඇතුලේ දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒ part එක තමයි ඒකෙන් තමයි අපි මේ කැලේ හදාගන්නේ. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් අපි මෙතන බලලා තියෙනවා අපි section එකක් හදාගෙන ඒකේ class එක py16 medium එකේදී py24 සහ max w7 excel max auto mx auto සහ px එක 4 ගන්නත් small එකේදී px එක 6 සහ large එකේදී px එක 8 ගන්න කියලා දීලා තියෙනවා. ඉතින් අපි div එකක් දාලා ඒකේ මේ classes ටික add කරගෙන තියෙනවා. අපි h2 tag එකක් ඇතුලේ ready to start your journey කියලා සහ paragraph tag එකක් ඇතුලේ join thousands of learners and sellers earning on skill shop today කියලා දීගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ email එකෙන් බලලා තිනවා buyer කෙනෙක් නම් මේ අපේ go to dashboard සහ explore more කියන part එක පෙන්වන්න. එයා seller කෙනෙක් නම් go to dashboard සහ create new skills කියලා පෙන්වන්න. එයා ඒ දෙකම නැත්තම් ඒ කියන්නේ buyer කෙනෙකුත් එයා seller කෙනෙකුත් නෙවෙයි නම් එයා sign up now සහ learn more කියන part එක පෙන්වන්නත් දීලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි මම මගේ home page එකට දාලා code part එක කරගත්තේ. ඉතින් මම හිතනවා මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. Thank you.